අසජ්ජාය මලාමන්තා අනුත්ථාන මලාඝරා මලං වන්නස්ස කෝ සජ්ජං පමාදෝ රක්ඛති මලං. අසජ්ජාය මලාමන්තා, මලා කියන්නේ මලකඩ, මන්තා කියන්නේ මන්ත්‍රය. ශිල්ප ශාස්ත්‍ර වලට ශිල්ප මන්ත්‍ර, ශිල්ප ශාස්ත්‍ර වලට තමයි මන්ත්‍ර කිව්වේ. එතකොට අපි අභ්‍යාස නොකරනකොට අපි ඉගෙනීමෙන් දුර්වල වෙනවා. අධ්‍යාපනයෙන් දුර්වල වෙනවා. එහෙනම් ඔන්න එකක් දැනගත්තා ඉගෙන අද විශේෂ කාරණාවක් ඉගෙන ගන්න බැරි මොකක් නිසාද? අභ්‍යාස නොකරනවා නම් ඉගෙන ගන්න නොහැක. කියන්නේ අභ්‍යාස නොකරනවා නම් ඉගෙන ගන්න නොහැක. ආයි කියන්නේ අභ්‍යාස නොකරනවා නම් ඉගෙන ගන්න නොහැක. ආයි කියන්නේ අභ්‍යාස නොකරනවා නම් ඉගෙන ගන්න නොහැක. ඉගෙන ගන්නවා නම් එහෙනම් මොකද්ද කරන්න ඕන? අභ්‍යාස කරන්න. අසජ්ජාය මලාමන්තා අනුත්ථාන මලාඝරා. අනුත්ථාන මලාඝරා කියන්නේ අනුත්ථ උත්තකේ උත්සාහය අනුත්සාහය. උත්සාහයෙන් තොරන අනුත්ථාන කියන්නේ උත්සාහයෙන් තොර බව. මලාඝරා, ඝරය කියන්නේ ගෘහය. ගෘහය කියන්නේ මොකක්ද? ගෙදර. ඝර කියන්නේ ගෙදරට. එතකොට උත්සාහයෙන් තොරයි නම් ගෙදර ලස්සන වෙන්නේ නැල්ලු. උත්සාහයෙන් තොර කෙනාගේ නිවස අපිරිසිදුය. කියන්නේ උත්සාහයෙන් තොර කෙනාගේ නිවස අපිරිසිදුය. ආයි කියන්නේ උත්සාහයෙන් තොර කෙනාගේ නිවස අපිරිසිදුය. ආයි කියන්නේ උත්සාහයෙන් තොර කෙනාගේ නිවස අපිරිසිදුය. දැන් දෙකක් දැනගත්තා. මොකක්ද පළවෙනි රහස? අභ්‍යාස නොකරන කෙනාට ඉගෙන ගන්න නොහැක. උත්සාහයෙන් තොර කෙනාගේ නිවස අපිරිසිදුය. එතකොට දැන් උත්සාහයෙන් තොර කෙනාගේ නිවස අපිරිසිදුයි කියන්නේ මෙන්න මේ වගේ. සමහර ගෙවල් තියෙනවා. නිකන් ඔය ගෙදර ඉන්නකොට ඇඟේ හිරියර ගන්න වගේ අත් දෙක ටිකක් මේවා කරලා දෑත විහිදුවලා අපි ඔය නිකන් පොටි ජොලියක් ආවම උඩ පැනලා නටනවනේ. සමහර ගෙවල් වල උඩ පනින්න බයයි. අත් දෙක උස්සලා උඩ පැන්නොත් එහෙම බයයි. උඩ තියෙන හරියට අවුරුදු ගණන් බැඳිච්ච මකුණු දැල් ඒවාවේ අතේ බැඳුනොත් එහෙම අම්පෝ බිම වැටෙන්නේ නැහැ. ඒ තරම් මකුණු දැල් විතර. සමහර ගෙවල් වල ජනෙල් තියෙනවා කුළු ගෙඩියක් ගෙනල්ලා මෙහෙම ගැහුවොත් තමයි ඇරෙන්නේ. හයි කරාට පස්සේ කවදාවත් ආයි ඇරලා නැහැ. ඒක නිසා ලස්සනට ගෙවල් වල ජනෙල් දාන්න ඕනේ හින්දා දාලා තියෙන්නේ. නිකන් ගිහිල්ලා බලනකොට සමහර යාළුවන්ගේ ගෙවල් වල තියෙන මෙහෙම කුළු ගෙඩියෙන් ගහන්න ඕනේ. අර මේ අල්ලන හැන්ඩල් එක ලොක් එකේ ඒක මෙහෙම කරකවන්න ගියාම කරකවන්න බෑ. මොකක් හරි ගෙනල්ලා අමරන්න ඕනේ. ඒක මලකට තාලා අරකට හැවිලා තියෙන්නේ. බැරි වෙලාවක් නිකන් ගෙදර ඉන්න පූසයි මල්ලයි එක ගේ වටේ දුවන්න ගියොත් දුවන්න බෑ. අප්පා ගේ වටේට තුක්කිරි වැවිලා. එහෙම තියෙනවා. එතකොට අන්න ඒ වගේ ගෙවල් තියෙනවා. දැන් ඔයා ඒක ඉතින් අම්මගේ තාත්තගේ වැඩක් ඔයාටත් පුළුවන් එකට උදව් කරන්න. ප්‍රධාන වශයෙන් අම්මා කියන්න ඕන දුව පොස් අරගෙන ගේ අතු ගා ගන්න. සමහර ළමයිගේ මම යනවා. සමහර ළමයිගේ නිදන කාමරේ මම සමහර ළමයි ගොඩක් මං ගාවට එනවනේ. පාඩම් කරන තැන බලන්න යනවා, නිදා ගන්න තැන බලන්න යනවා. ඉස්සෙල්ලම නිකම් දොර ඇරලා මූණ නිකම් දාලා බලනවා. ඇතුළට ගියොත් එහෙම අර ගෑස් ලිඳකට වැටුණා වගේ හුස්ම ගන්න බැරුව කලන්ත වෙනවා. කුණු කියලා පෙරලා කොට්ටි ගදී බෑ. දැන් මේ ඇදී බෙසීට් එක මෙහිම ඇකිලිලා. ගදී බෑ, පුස්කඳයි. ඒ වගේ ගෙවල් වලට ගියොත් ආයි එන්න බෑ, කලන්තේ දාලා ඒක වැටෙනවා. සමහර ළමයි ඉන්න දහම් පාසල 7:00ට පටන් ගන්නවා නම් 7:20ට නැගිටින්නේ. අම්මට ඔරෝරෝ කේන්ද්‍රික ගාලා පූස් පැටවගේ පුරුපුරු ගගා බාත්රූම් එකට ගියා. වතුර ටිකක් ගත්තා, මෙහෙම මුණ පියදා ගත්තා. වතුර ටිකක් මෙහෙම කඩලා දැම්මා එළියට. ටීචර්ලා ළඟට ගිහිල්ලා පාඩම් කියලා දෙන්න ගියාම කට ඇරියාම පලා දින්න බෑ. කඳයි අප්පා කට. බඩ දඟලනවා.
පන්සල් වල ඉස්කෝල වල එහෙමයි. එසකොට උත්සාහයෙන් තොර නිවස මල බඳිනවා. එහෙම නැත්නම් අපිරිසිදු වෙනවා. අද ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියන්න ඕන ලැජ්ජාවේ බෑ. මෙහෙමනම් අපේ ගෙදර තියෙන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා ගේ ලස්සනට තියා ගන්න ඕනේ. හරිද? අනුත්ථාන මලාදරා. මලං වන්නස්ස කෝසජ්ජං. කෝසජ්ජ කියන්නේ කුසීතකම. කුසීතකම කියන එකට තවත් වචනයක් කියන්නේ ශානිමය. කම්මැලිකම. මලං වන්නස්ස කෝසජ්ජං. වර්ණ කියන්නේ වර්ණය. ඒ කියන්නේ අපේ ලස්සන. දැක්කහම ලස්සන මේ දේවතාවියක් වගේ ලස්සන කෙල්ලෙක්. ලස්සන කොල්ලෙක්. එහෙම ඉන්නවා. සමහර අය ඉන්න දැන් ඔයාලා නම් නැහැ මෙතන. ඔය උසස් පෙළ සාමාන්‍ය පෙළ අයියලා අක්කලා ඉන්න පුතේ මම පාරේ යනවනේ. මම ඔය තැඹිලි ගස් මුල්ල පිරිවෙනේ උගන්වන්නේ. ඉතින් මම යනවනේ. යනකොට දකින්න අර අඹ ඇට සමහර අය කාලා අඹ ඇටේ උරනවා. මෙහෙම සූප්පු කරනවා. ඒකේ අර කෙඳි ටික උඩට ඉස්සිලා තියෙනවා. සමහර අයගේ හෙයා ස්ටයිල් එකක් තියෙනවා අඹ ඇටේ සූප්පු කරනවා. ඔව් අප්පා. එයා හරි උජානුවට යනවා ඩෙක් සෝස් දාගෙන අම්මා මම තමයි හරි හැන්ඩියා කියලා. මට නම් විලි ලැජ්ජයි අප්පා කේපච්චුර ටවුන් එකේ මිනිස්සු හිත නැති අර ළමයාට පිස්සු වෙන්නේ නැති කියලා. අඹ ඇටේ සූප්පු කරනවා. සමහර පුංචි ළමයි දැන් පුතේ අන්න අර බෑග් එක මට ගෙනත් දෙන්න. දැන් මොන මම නැගිටිනවා මම දීරානන්ද පිරිවෙනේ උගන්වන්නේ. හරිද? දැන් මම පිරිවෙන යන උදේ හවස. මම අර බුදු පිරිමේ ගාව පිටකොටුව පැත්තට යන්න මෙහෙම ඉන්නවා. පිටකොටුව පැත්තට යන්න බස් එකේ එනකම් මම මෙහෙම ඉන්නවා. මේ අවට ගොඩක් අය මාව දන්නවා. ඊයේදී අර බණ කියන රූපවාහිනී රේඩියෝකේ බණ කියන කොටියාගල සිල්වදී හාමුදුරන්ට පිස්සුද කොහෙද? මේ සිවුරට මේ බෑග් එක ගැලපෙනවද? මේ සිවුරට මේ බෑග් එක ගැලපෙනවද? එහෙනම් ස්වාමින් වහන්සේලාට નિયમિત ගිනියන බෑග් එකක් තියෙනවා. මේ බෑග් එක අරගෙන හිටියොත් එහෙම දැන් මේක දාගෙන මම හිටියාම මිනිස්සු මාව දැකලා හැංගිලා දුරින් යනවා. ළඟට එන්නේ නැහැ. හැබැයි අර බෑග් එක දාගෙන හිටියාම අර ස්වාමින් වහන්සේලාගේ බෑග් එක දාගෙන හිටියාම මිනිස්සු ඇවිල්ලා දන ගහලා වැදලා ස්වාමින් වහන්සේ කොහෙද යන්නේ? මං ටීවී එකක් කතා කරලා දෙන උදව් කරන ප්‍රමාණය වැඩි. අපේ ඉස්කෝලේ ඇඳුමට ගැළපෙන විදිහට අපි අනිත් දේවල් පාවිච්චි කරන්න ඕනේ. අපේ නැෂනල් එකට ළමා සාරියට ගැළපෙන විදිහට අපි අනිත් දේවල් පාවිච්චි කරන්න ඕනේ. දැන් මේ නැෂනල් එක ඇඳගත්ත ළමයි ඩෙක් සූස් දාගෙන ආවොත් මොකද වෙන්නේ? ළමයි අර දිහා බලලා hina වෙනවා. ඒ නිසා අපේ ලස්සන තියෙන්නේ පුතේ එකක් තමයි අපි පිළිවෙලට අඳින්න ඕන. ඊළඟට පිරිසිදුකම තියෙන කොණ්ඩේ හොඳට කපලා නියපොතු කපලා සමහර දවසේ ඉස්කෝලේ උදේ පාන්දරට අර ශිෂ්‍ය නායකයෝ නියපොතු බලනකොට ඉස්කෝලේ 100ක් ඉන්නවා නම් 25ක් විතර මෙහෙම උදේ පාන්දරට. ඔව් මොකද්ද මන්ද මෙහෙම කරනවා පැත්තකට වෙලා. ඔව් මේවා ඇතුලේ මොනවද මේ එකතු කරගෙන ඇවිල්ලා ඒවා කනවද කොහෙද? ගෙදර ඉන්නවනේ බල්ලෝ නේ. බල්ලෝ හදනවනේ ගෙවල් වල. සමහර ගෙවල් වල මේ ඔයාලා නෙමෙයි. මම ඔය ළමයින්ගේ වැඩසටහන් වලට යන්නේ හින්දා දන්නේ. ඔයාලා නම් එහෙම නැහැ කියලා මට පෙනුම් වෙන්න තේරෙනවා. අර සමහර වැඩසටහන් වල මේ කියන්නේ එහෙම ගියාම හම්බ වෙනවා. බල්ලන්ට දානවා ඉස්සර නම් දැන් එහෙම බල්ලෝ නැහැ. ඉස්සර බල්ලන්ට දාන ජනප්‍රිය නමක් තමයි ටොමියා. ටොමි. දැන් ඔන්න අද නිවාඩු දවසේ අම්මා හෝ ගෙදර ඉන්න කොල්ල වෙන්න පුළුවන්, කෙල්ල වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. ටොමියා නාන්න. ටොමියා නාන්න. ටොමියා බාත්රූම් එකට ගිහිල්ලා ටැප් එක ගාව වල්ගේ වනවන බලන් ඉන්න යනාමනක. දුවේ ඔයා ඊයේත් නෑවේ නෑ. අද නම් නාගන්න ඕන කියනකොට දොර අස්සට රින්ගනවා, ඇඳ යට රින්ගනවා කෙල්ල පොල්ල. බල්ලට නාන්න යන් කිව්වම බල්ලා ටැප් එක ගාවට යනවා.
කොල්ලට කෙල්ලට නාන්න කිව්වම ඇඳයට රින්ගනවා මූ හිතලේ මට නම් බෑ නාන්න. ඌ සමහර ළමයි එහෙමයි. බල්ලට නාගන්න කිව්වම බල්ලට ඇප් එක ගාවට යනවා. දුවට නාගන්න කිව්වම සමහර දුවලා ඉන්නවා දොර මුල්ලේ රින්ගනවා. ඇඳයට රින්ගනවා. අම්මට හොයාගන්න බෑ. අම්මා බය වෙලා පොලිසියට දැනුම් වතුර ඇලති එහෙමයි ඉන්නවා. බලන් වර්ණස්ස කෝසජ්ජා කුසීතකම ලස්සනට රූපයට බාධා කරන එක. එතකොට එහෙනම් තුන්වෙනි කාරණය කම්මැලියාගේ රූපය ලස්සන නැත කියන්නේ. තුනක් කිව්වද? කම්මැලියාගේ රූපය ලස්සන නැත. එතකොට මලං වන්නස්ස කෝසජ්ජම් පමාදෝ රක්ඛති මලං. දැන් අපේ ජීවිතේ මට තියෙනවා දිස්ත්‍රික්කේ පළවෙනියා ඉන්න ලංකාවෙන් පළවෙනියා වෙන්න හොඳම 100 දෙනා අතරට එන්න සාමාන්‍ය පෙරින් උසස් පෙරින් ශිෂ්‍යත්වෙන් බැරිද? බැරි කමක් නැහැ. පුළුවන්. මොකක්ද තියෙන බාධාව? පමාදෝ අප්‍රමාද බව. ඔය පුතේ ඉස්කෝලේ යන්න පරක් වෙනවනේ මොන හොද ගන්න කිව්වම කෙඳිරි ගග ඇඳ වටේ කෙරෙක් කෙරෙක් එහෙම කියනවා. දැන් කාලේ ගත වුණා. තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ වුණාට කාලේ ගත වෙච්ච නිසා මම මෙතනින් අතර කරනවා පුංචි කතාවක් කියලා මේක අවසන් කරනවා. ඒ නිසා ඔන්න මතක තියාගන්න අභ්‍යාස නොකරන කෙනාට ඉගෙන ගන්න නොහැක. ඒ වගේම උත්සාහයෙන් තොර නිවස අපිරිසිදුය. ඊළඟට කම්මැලියාගේ රූපය ලස්සන නැත. පමා බවෙන් යුක්ත කෙනාගේ ජීවිතේ ඉලක්ක ජයගත නොහැක. ප්‍රමාද පුජ්‍යලයාට ජීවිතේ ඉලක්ක ජයගත නොහැක.